මේක බීපා. අඩු නොවුනොත් දොස්තර හම්බෙන්නේ යනවා. ඔය අනම්මනම් බේත් බොනවට වඩා කෙලිම ડોක්ටර් ගාවට ගියා නම් ඉවරයිනේ. ඕනකට වඩා හිමිදිරියෙන් ආපු හින්දා බේබි ඉසේ රදේ හැදුනේ. දොස්තර කෙනෙක් ළඟට යන්න තරම් අමාරුවක් නෑ. හරි. ලේඩත් මෙයා දොස්තරත් මෙයා. ඊයේ පබා මෙහෙ ආවද ධර්මසිරි? මේ ආවනේ නෑ. මෙන්න මේ කොහෙද යමින් ගමන් මෙහාට ගොඩ වුණා? කවුද බේබිට කිව්වේ? මට ඔය කවුදෝ කිව්වා. මං ඒත් බැලුවා ධර්මසිරිටයි පබාටයි මොකද්ද තියෙන ගනුදෙනුව කියලා. මෙහාටම ආව නෙවෙයි බේබි. මේ කොහෙද යමින් ගමන් මිදුලේ ඉන්නවද කියලා මාව මෙහාට ගොඩ වුණා. මං අහන ප්‍රශ්න වලින් චිත්‍රාංගනී ඔළුව කැක්කුව වැඩි වුණාද මන්ද? යන්න. මමත් පබා වගේ යමින් ගමන් නිකමට වගේ ගොඩ උනේ. අනේ මන්ද මේ කුෂානි බේබි අපිට නොම්පද කියනවද මන්ද? අනේ නැහැ. මම මොකටද නොම්පද කියන්නේ? මං කවුද ධර්මසිරිලා කවුද? යන්න චිත්‍රාංගනී. මට පේන විදිහට ඒ පාර අප්පයි දුවයි දෙන්නම එකතු වෙලා ඔත්තු බලන්න බහැලා වගේ. දරුවා ආ වෙලාවේ ඉඳලම මොකක් හරි නොහොඳකට ආවි කියලා මට හිතුණා. අනේ මන් දන්නේ මේ ඔක්කොතනින් කොහොම කෙලවර වෙයිද කියලා. අර මොන් කාගේ කොන්ට්‍රැක්ට් එකද බං අදින්නේ? මොකද උඩ වෙලා තියෙන්නේ? ඔබ තරහ වෙන්නේ නැත්නම් මම ඔබට යමක් කියන්නද? මොකද්ද? ඔබ ඔය දැන් නුවන් ගැන හිතන විදිහට වෙලාවකට මාය නෝන ඔබ ගැන හිතනවා. අනුන්ට වෙච්ච දේ හිතන්න ඉස්සෙල්ලා Tamanට වෙලා තියෙන දේ හිතපන් මචං. දැන් උඹ කියන්නේ වැරද්ද මගේ කියලාද? ඔව් සාසුද්දෙම්. මචං නුවණුයි පබයි කතා කර කර හිටපු එක උඹට ඔච්චර ලොකු ඉෂුව එකක් වෙන්නේ උඹ හිතන පදන විදිහ වැරද්ද. නැතු උන්ගේ වැරද්දකින් නෙමෙයි. ඔබා මට විරුද්ධව වැඩ කරද්දි නුවන්නේ යාගේ පස්සේ වෙන්නේ හරි කියලාද උඹ කියන්නේ? ඔබ ඔය චෝදනාව මටත් කරන ඉඳන් මං කියන්නේ. ඔබට පිස්සු බං.
කොහොමද තාත්තා? නීති මියානට පාළුද? චිත්‍රාංගනයන්ට නැති දවස්වල කම්මැලි. එයා ඉන්න දවස්වල කතන්දර කියනවා. ඉස්කෝලේ වැඩ කරගත්තා නම් හොඳයි නේද? මෙච්චර වෙලා කරේ ඒව තමයි අනේ. මාමලාවා චිත්‍රයක් අඳින්න පුරුදු වුණා නම් හරිද මේ? එයාත් පොතක් බදයි. අයිසිය මාමාලා අඳින නැන්දාව මමට බදා දෙන්නේ නැත්ද? මොන අඳින්නේ නැන්දිව? අයියාලා මාස ගානක් තිස්සේ කාමරේ තියාගෙන අඳින්නේ නැන්දා.